යූසර් කෙනෙක් නම් මේ වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න ඕනේ. මොකද මම අද මේ වීඩියෝ එකෙන් කියලා දෙනවා කොහොමද ඔයාගේ ස්මාර්ට්ෆෝන් එක අතින් අත්හල්ලන්නේ නැතුව WhatsApp එකෙන් මෙසේජ් එකක් දාගන්න, කෝල් එකක් ගන්න, ඒ වගේම ෆිල්ම් එකක් තියාගන්න වගේම ඇප් එකක් ඕපන් කරන්න කොහොමද කියලා මේ වීඩියෝ එකෙන් අද මම කතා කරනවා. එහෙනම් වීඩියෝ එකට යන කලින් මතක් කරනවා ඔයා තාමත් අපේ ලක්මාට YouTube channel එක නලුත් කරනවා නම් දැන් channel එක subscribe කරලා එහෙපැත්තෙන් තියෙන notification bell එක නත් ඕල් දාලා click කරන්න. ඒ වගේම මේ වීඩියෝ එක like කරන්න අමතක කරන්න. අද වීඩියෝ එකෙන් කතා කරමු Google Gemini ට ඇවිල්ලා තියෙන අලුත්ම ෆීචර් එකක් වෙන Talk to Gemini Hand Free කියන ෆීචර් එක ගැන. ඉතින් මේ ෆීචර් එක ඔයාගේ ස්මාර්ට්ෆෝන් එකේ enable කරගත්ත කියන්නේ ඔයාලට ස්මාර්ට්ෆෝන් එක අතින්වත් අල්ලන්න ඕනේ නැහැ. ඔයාගේ කටහඬ පාවිච්චි කළාම ඔයාලගේ වැඩ ටික කරගන්න පුළුවන්. ඒකත් ඔයාගේ යාළුවෙක්ට කතා කරන විදිහට කතා කරලා ඔයාලට මේකෙන් වැඩ ගන්න පුළුවන්. මේ ෆීචර් එකේ වාසි මොනවාද ඒ වගේම අවාසි මොනවාද මේ ෆීචර් කොහොමද enable කරන්න වගේම මේ ෆීචර් එකෙන් වැඩ ගන්න කොහොමද කියලා අපි දැන් බලමු මේ ෆීචර් එක පාවිච්චි කරලා ඔයාගේ ස්මාර්ට්ෆෝන් එකේ වැඩ ගන්න කියලා. අපි දැන් බලමු කොහොමද මේ ෆීචර් එක පාවිච්චි කරලා ඔයාගේ ස්මාර්ට්ෆෝන් එකේ එලාම් එකක් තියාගන්න කියලා. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මේ විදිහට. Hey Google මට හෙට උදේ 7:00ට එලාම් එකක් තියා දෙන්න. අන්න ඒ විදිහට කිව්ව ගමන් අපිට හෙට උදේ 7:00ට එලාම් එකක් තියලා දුන්නා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මේ ෆීචර් එක පාවිච්චි කරලා ඔයාගේ ස්මාර්ට්ෆෝන් එකේ එලාම් එකක් තියාගන්නේ. දැන් අපි බලමු කොහොමද මේ ෆීචර් එක පාවිච්චි කරලා කෝල් එකක් ගන්න කියලා. ඉතින් ඔය දැන් ඔයා වැඩක් කරන වෙලාවක ඉන්නේ කියලා අන්න ඒ වෙලාවට පුළුවන් ඔයාගේ යාළුවගේ නම කියලා මේකෙන් කෝල් එකක් ගන්න. ඉතින් මේ විදිහට කෝල් එකක් කරන් වෙන්නන්න. Hey Google මට ජනිත් මාල්ලේට කෝල් එකක් කරන් දෙන්න. කෝල් එක ගන්න. ඔන්න ඔය විදිහට ගමන් අපිට බලා ගන්න ඕන මෙන්න මේ විදිහට එයා කෝල් එක කරන් දෙනවා. ඔන්න ඔය විදිහට තමයි මේ ෆීචර් එක පාවිච්චි කරලා කෝල් එකක් ගන්න. දැන් අපි බලමු මේ ෆීචර් එක පාවිච්චි කරලා කොහොමද ඔයාගේ ෆෝන් එකේ ඇප් එකක් ඕපන් කරන්න කියලා. ඔයා හිතන්නේ ඔයාලට YouTube ඇප් එක ඕපන් කරන්න ඕනේ කියලා. අන්න ඒ වෙලාවට ඔයාලට කියන්න තියෙන්නේ Hey Google මට YouTube ඇප් එක ඕපන් කරලා දෙන්න. අන්න ඒ විදිහට කිව්ව ගමන් අපිට YouTube ඇප් එක මේ විදිහට ඕපන් කරලා දෙනවා. ඉතින් ඔයාලට මේ විදිහේ කියලා ඔයාලට ඕනම ඇප් එකක් ඕපන් කරගන්න පුළුවන් මේ ෆීචර් එක පාවිච්චි කරලා. දැන් අපි බලමු මේ ෆීචර් එක පාවිච්චි කරලා කොහොමද WhatsApp එකේ මැසේජ් දාගන්නේ කියලා. WhatsApp ෆයිල් ඕපන් කරගන්න දෙයක් නැහැ. ඔයාලට මේ විදිහටම කෝල් එකක් ගත්තා වගේම තමයි මේකෙත් වැඩ කරන්න දෙන්නේ. ඉතින් ඔයාලට ගන්න දෙන්නේ Hey Google ඒ විදිහට කියලා ඔයාලට කරන් තියෙන්නේ WhatsApp එකේ යවන්න ඕන කෙනාගේ නමයි. යවන්න ඕන මැසේජ් එක කියන විතරයි. එයා අපිට මෙතනම පෙන්නනවා අපි යවන්න ඕන කෙනාගේ නම්බර එකයි ඒ වගේ අපි කියපු මැසේජ් එකයි අපිට මෙතන පෙන්නනවා. ඊට පස්සේ ඔයාලා ගන්න තියෙන්නේ මේ මැසේජ් එක වෙනස් කරගන්න ඕන නම් අපිට මෙතනින් වෙනස් කරගන්න පුළුවන්. ඊට පස්සේ එයා ගන්නවා මෙතනින් send කරන්න පුළුවන්. ඊට පස්සේ අපි send කියව ගම එයා අපිට මැසේජ් එක එතනින්ම send කරලා දෙනවා. ඔන්න ඔය විදිහ තමයි මේ ෆීචර් එක පාවිච්චිලා WhatsApp එකේ මැසේජ් එක දාගන්නේ. දැන් අපි බලමු කොහොමද මේ ෆීචර් එක ඔයාගේ ස්මාර්ට්ෆෝන් එකේ enable කරන්න කියලා. ඉතින් ඔයාගේ ස්මාර්ට්ෆෝන් එකට තාම Gemini app එක download කරලා නැත්නම් ඔයාලට පුළුවන් Play Store එකේ එතනින් download කරන්න. එහෙම නැත්නම් ඔයාගේ ෆෝන් එකට Gemini app එක download කරලා ඔයාලට පුළුවන් Play Store එක ගිහලා එතනින් අප්ඩේට් කරගන්න. ඉතින් ඒ දෙකම කරගත්තා පස්සේ ඔයාලට කරන් දෙන්නේ මෙන්න මේ විදිහට Google Gemini app එක ඕපන් කරගන්න. app එක ඕපන් වුණාට පස්සේ මේ විදිහට තමයි අපිට ඉන්ටර්ෆේස් එක පෙන්නන්නේ. එතන අපිට දකුණු පැත්තේ උඩම කලරේ බලා ගන්න පුළුවන් අපේ ප්‍රොෆයිල් අයිකන් එක. අන්න ඒක උඩ එකපාරක් මේ විදිහට ටච් කරගන්න. ඊට පස්සේ අපි මේ වගේ ඉන්ටර්ෆේස් එක ලෝඩ් වෙනවා. අන්න එතන ඔයා බලා ගන්න පුළුවන් පහළ තියෙනවා settings කියලා ඔප්ෂන් එක. අන්න ඒක උඩ එකපාරක් මේ විදිහට ටච් කරගන්න. ඉතින් අපි දැන් ඇවිල්ලා තියෙන්නේ Google Gemini settings වලට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් Gemini settings වල අපිට පහළ බලා ගන්න පුළුවන් Talk to Gemini Hand Free කියලා ඔප්ෂන් එක. අන්න ඒක උඩ එකපාරක් මේ විදිහට ටච් කරගන්න. මේ විදිහට ටච් කරාට පස්සේ ඔයා මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එක ලෝඩ් වෙනවා. අන්න එතන ඔයාලට බලා ගන්න පුළුවන් Hey Google කියලා ඔප්ෂන් එක. අන්න එතන ඉස්සර අපිට බලා ගන්න පුළුවන් ටික් එකක් දාන්න තියෙනවා. අන්න ඒ ටික් එක ඔයා මෙතන ඔන් කරගන්න ඕනේ. ඒ විදිහට ටික් එක ඔන් කරාට පස්සේ අපිට මේ වගේ තවත් ඉන්ටර්ෆේස් එක ලෝඩ් වෙනවා. අන්න එතන ඔයා පහළ තියෙන turn on කියන ඔප්ෂන් එක මේ විදිහට ටච් කරගන්න ඕනේ. turn on කරන ගමන් අපි තවත් මේ වගේ ඉන්ටර්ෆේස් එක ලෝඩ් වෙනවා. අන්න එතනින් ඔයාලට පහළ බලා ගන්න පුළුවන් I agree කියලා ඔප්ෂන් එක. අන්න ඒක එකවරක් මේ විදිහට ටච් කරගන්න. ඉතින් ඒ විදිහට I agree දුන්න ගමන් ඔයාලට මෙතන එනවා අපිට ටාස්ක් 4ක් කම්ප්ලීට් කරන්න. අන්න ඒ ටාස්ක් 4 ඔයා කම්ප්ලීට් කරගන්න ඕනේ. ඉතින් මම මේ විදිහට මගේ ටාස්ක් 4 කම්ප්ලීට් කරගන්න. ඒ විදිහට ටාස්ක් 4 කම්ප්ලීට් කරලා පස්සේ ඔයා මේ විදිහට you are ready කියලා ඔප්ෂන් එකට මේ විදිහට ලෝඩ් වෙනවා. අන්න එතන ඔයාලට පහළ බලා ගන්න ඕන done කියලා ඔප්ෂන් එක. අන්න ඒක ඔයා මේ විදිහට ටච් කරගන්න. ඒ විදිහට done කරාට පස්සේ ඔයා තවත් මේ වගේ ඉන්ටර්ෆේස් එක ලෝඩ් වෙනවා. අන්න එතන ඔයාලට බලා ගන්න පුළුවන් start saving audio කියලා ඔප්ෂන් එකක් තියෙනවා. අන්න ඒක උඩ එකපාරක් මේ විදිහට ටච් කරගන්න. ඒක ටච් කරලා පස්සේ ඔයාලට තවත් මේ වගේ ඉන්ටර්ෆේස් එක ලෝඩ් වෙයි. අන්න එතන ඔයා මේකට I agree කියන ඔප්ෂන් එකට සිලෙක්ට් කරගන්න ඕනේ. ඉතින් ඒ විදිහට I agree දුන්න ගමන් ඔයාලට බලා ගන්න පුළුවන් අපේ Talk to Gemini Hand Free කියන ෆීචර් එක වගේ ස්මාර්ට්ෆෝන් එකේ enable වුණා. ඔන්න ඔය විදිහට තමයි මේ ෆීචර් එක වගේ ස්මාර්ට්ෆෝන් එකේ enable කරගන්නේ. දැන් අපි කතා කරමු මේ ෆීචර් එකේ තියෙන වාසිය වගේම අවාසිය මොනවද කියලා. මේ ෆීචර් එකේ වාසිය විදිහට ගත්තොත් එimhe ඔයාලට ඩ්‍රයිවිං කරන වෙලාවට උයන වෙලාවට වගේම ෆෝන් එක අතින් අල්ලන්න බැරි වෙලාවක වගේ ඉන්නවනම් ඔයාලට පුළුවන් මේ ෆීචර් එක ඔන් කරලා තියාගත්තොත් ඔයාලට ඔයගේ ඕන
ඕන් කරන වන් පික්චර් ගන්න. ඔන්න ඕක තමයි මේකේ තියෙන ලොකුම වාසිය විදිහට මම නන්දාගේ. මේකේ තියෙන ලොකුම වාසිය තමයි ඔයාලට මේක පාවිච්චි කරන්න හොඳට ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් තියෙනවනේ. නැත්නම් ඔයාලට මේ පිච් එක පාවිච්චි කරන්න බෑ. ඒවත් මම ගෝසාකාරී වගේ තැනක ඉන්නවා නම් ඒක වෙලාවටත් ඔයාලට මේ පිච් එක පාවිච්චි කරන්න බෑ. අන්න ඕක තමයි මේකේ තියෙන අපහසු විදිහට මම නන්දාගෙන. ඉතින් අපි බලමු ඉස්සරහට මේ පිච් එක ඔෆ්ලයින් විදිහට එයිද කියලා. ඔන්න ඔය විදිහට තමයි අද ගෙනාපු වීඩියෝ එකක් ඉවර වෙන්නේ. ඔයාලා මේ Google Gemini ඩෙවලපර් තියෙන මේ ෆීචර් එක try කරලා තියෙනවා නම් අනිවාර්යයෙන්ම පළවෙනි කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම මේ වීඩියෝ ගැනත් ඔයගේ අදහස පළවෙනි කමෙන්ට් එකෙන් දාන්නත් අමතක කරන්න එපා. එහෙනම් මේ වගේ අලුත් AI අප්ඩේට් වගේම ටෙක් සම්බන්ධ වීඩියෝ බලන්න ඕන නම් අපේ ලක්මල් ටෙක් YouTube channel එක subscribe කරලා එහාපැත්තේ තියෙන notification bell එක නැත් ඕල් දාලා click කරන්න. bell එකේ ඕල් දාලා click කරාත් අපි දාන වීඩියෝ ඔයාලා ළඟටම ගෑන යන්න පුළුවන්. එහෙනම් මේ වගේ අලුත් වීඩියෝ එකකින් හැම වෙලාවෙම අදට ගිහින් ඉන්න. ජය වේවා.